අහනවද? ඔව්. නුරුලියොන් රීජන් ෆස්ට් ඉන්නේ මෙයාගේ මේ 74000යි නේ. එතකොට 74000 ගේ මල්ලි ලීඩ් දෙන්න මට පොඩ්ඩක්. 74000 කියන්නේ මල්ලි දැන් ඉන්න ප්‍රස් කෙනාගේ කීයද රීජන් පොයින්ට්ස්? 68. අපෝ 66 දා මේ ලකී මල්ලි යකෝ. ඒ මේ මොකද බන් DC ලකී කියලා টොප් 3 යනකම් 3 දෙනෙක් ඉන්නේ. උන් ආතල් ගන්නවා. දැන් මෙයා 66000යි නේ. ඔයා කීයද? 74000. දල්ලා කීයද? දල්ලා 80 ගන්න. දල්ලා 80000. එතකොට පිළිවෙලට බැලුවොත් දල්ලා එක මෙයා දෙක DC ලකී 3ද? නැත්නම් ISI zoom නේද? තුන්වෙනියට එන්න ඕනේ ISI zoom කියන කෙනා. හරි. මෙයාලා ගහන බූයා කවුන්ට් එක සහ මෙයාලා ඩේලි ප්ලේ කරන මැච් ගාන අනුව තමයි බොහෝ දුරට මෙයාලාගේ ඔය රෑන්ක් එක පෙන්වන්න නැතුව එයාලා රීජන් අයින් කරන්නේ බොහෝ දුරට. මම දැනුවත්. මම 100%ක් දන්නේ නැහැ. මගේ අයියේ ඔයා එද්දි මේක ක්‍රෑෂ් වෙන හින්දා දැම්මා. කටහඬ බල්ලෝ කාලා වගේ. හලෝ NSC ක්‍රියේෂන්. මම 24 ලයිව් එකක් ආයෙනවා. ඉස්සරහට මම ටූර්නමන්ට් කරන හින්දා ස්පෙෂලි මට ගොඩාක් ටූර්නමන්ට් ඕගනයිසර්ස්ලා දැන් කතා කරනවා අයියේ. अबे ठुएगा तो आज පිටිපස්සේ ගෙනවා එකෙක් පිටිපස්සේ ගෙනවා එකෙක් හෙල් රූල් එකට ගහනවාද කියලාවත් බලන්න දුන්නේ නැහැ නේ බා. ඔය නොක් වෙන කට්ටිය ඔබාගෙන මැරෙන්නකෝ අප්පා. නැත්තම් ඔයාලට එම් එක යනවා. ඔව් දෙන්නෙක් ඉන්නවා දෙන්න මගේ දන්නවද අම්මෝ හෙල් වෙස්ට් එක ගැලවිලා ගියා නුරුලියෝන්ගේ. හෙල්මට් එක නෙමෙයි ගැලවුනේ වෙස්ට් එක. මම රොබොට් ඔෆ් කරා හෙල්මට් ඔළුව. බෝල් අයින් කරගන්න අනිත් මල්ලි. අපරාධේ. එතන සෝන් එක පොඩි වේගන එන්නේ. ඉක්මනට ගහ ගන්න වෙනවා නැත්තම් වැඩි අමාරු කරනවා කොල්ලට. Nice, one more. පොඩ බොඩි ෂොට් එකක් කරමු. ආය වෝල් එකට හිර වෙනවත් එක්කම පළවෙනි රීජන් සෙකන්ඩ් මොබයිල් ඔන්ලි මෙයා මං හිතන්නේ ස්පෙෂලි ගොඩක්ම ඔය සෝලොත් ගහනවා. මෙයා බූයා කවුන්ට් තමයි කවුන්ට් හින්දාම තමයි මෙයාව පෙන්වන්නේ. මේ පට්ට BR ප්ලේ කෙනෙක් මෙයා නෑ ඕල් රවුන්ඩ්. MP හොඩි මාර First blood. Double kill. Triple kill. PPU මේවා බලලා PP off කරපල්ලා. ඔක ළමා ගැහුවේ කලින් ඈ ඔයාලට බලාගෙන මල්ලි යන්න එපා දීගෙන පන්න. ඕල් ස්පීඩ් එක ඕයි. the hell man. අරයක ගේම් පැනලා ගියා. බුලට් 3යි ඈ එක්ස්ට්‍රා එකක්වත් නැහැ. බලලම තේරුම් ගත්ත හැකි Free Fire lovers ලට සහ mobile players ලට මේ මට්ටමකට ප්ලේයින් හදාගන්න පුළුවන්ද mobile play කෙනෙක්ට. PC කෙනෙක්වත් නැති movement ball speed එකක් නැති නෙමෙයි මට්ටමට. like a Jania. like a EX Jania මචං.
First blood. මට බෑ. ඕයි. Double kill. මල මේක විස්තර ගන්න එපා මේ ලයිව් එක ඈ. මේ මැච් එක විස්තර ගන්න එපාද? යකෝ නිකන් අර ට්‍රැක්ටරේ පැටල් කරනවා වගේ නේ බා. Holy shit! මම මෙයා වගේ මොබයිල් ප්ලේ කෙනෙක් මෙහෙම ගහනවා. මෙච්චර ෆාස්ට් මෙච්චර බෝල් ස්පීඩ් ප්ලේ කෙනෙක් දැකලා නැහැ. පෞද්ගලිකව මම දැකලා නැහැ. පෞද්ගලිකව. තව අය ඇති මගේ ලයිව් එකේ ගහපු අය ඉන්න ඕනේ තරම්. මේ තරම් මේ කඟ වේනෙක් වගේ ගහන එකක් මම දැක්කේ නැහැ. ඔයාලා දැකලා තියෙනවද? මේ අප්ඩේට් වලින් පස්සේ මේ මෑත කාලෙක මං හිතන්නේ මුට වන්නෝසන්න එකක් ගහන්න ලේසි වෙයි කියලා එක ජගතෙට ලේසියට මේ ගහන සිස්ටම් එකටම මේ වගේ රෂ් ප්ලේ කෙනෙක්ට මේ ඉඩට එන්න ඕනේ මිනිස්සු හරි මම මෙයාගේ ප්ලේයින් මට හිතන දේ කියන්නේ නැතුව වස්තිය ගහනව නෙමෙයි ඈ එච්චරයි කමෙන්ට්රිය දෙන්න එපයි බං දෙන එක බොක්කෙම්ම පොඩ්ඩක් වෝල් අයින් කරපන් කොට වෝල් එක බල ලස්සන කව එකක් ගන්න බෑ කන්ට්‍රීක් බලපන්නකෝ බං PC කොල්ලොත් ඔයිට අතට අඩු ස්පීඩ් එක PC කොල්ලොන්ගෙත් බං සමහර ෆර්ස්ට් එකේ තම ඔච්චර ෆාස්ට් ස්විච් කරන්න බා අර එක කොල්ලෙක් මේ මල්ලිය මැක්ස් නෝට් එක සමාන කරනවා එල මට මැක්ස් නෝටි මල්ලිත් එක පෞද්ගලිකව කිසිම තරහක් කම්ප්ලේන් මොකුත් නැහැ අය මල්ලිත් ඉතින් ලයිව් එකෙත් කතා බහ කරලා මැච් එකකුත් දුන්නා නොක්ඩවුන් යන්නේ නැහැ ප්ලේ එකෙන් ඔලා වොල්ෆා දාලා ඉන්නවා EP දාලා ඉන්නවා ඇන්ඩ්‍රු හයාට මොකුත් දාලා නැහැ හරි කොල්ල හිරවන මර හිරවිල්ලක් ඈ ළමයි උන් එනවා කඟ වේන්නු වගේ කොල්ලෝ ඈ අතර මේක තන දීලා දෙයිද දන්නේ හටබඩ හත්ත බඩේ Hello, Areu. අර ඔළුවක් ගහලා පොඩියක් දුන්න යාට. එළගේ වෙස්ට් එක ගිහිල්ලා තියෙන්නේ භාගයට භාගයක්. First blood. උමෝ පොඩියක්. අර කොල්ලා හිටින්නේ. ගගන පුතා අපේ අපිට සෙට් වෙන්නේ එරික් සුල්තාන් එරික්ද මේ අපිට පළවෙනි පාර ගගනව සෙට් උනේ ඉතින් ආපු ගමන් First blood. respect bro ජනියා වොස් මොබිලියෝ අනේ යාර එහෙම එන්නේ නෑ ගොඩක් අය 1 වොස් 1 වලට මොකද 1 වොස් 4 ගහන ගොඩක් අයට ඉතින් අරයා පින් එක නැද්ද පින් එක නෑනේ වන්නෝස් 4 ගහන ගොඩාක් අයට වන්නෝස් 1 අමාරුයි. මොකද යාලා ගහන ස්ටයිල් එක තමයි. එකකුත් තියෙනවා. අඩේ ඔළුව. නයිස්. ලයිව් එකට නෙමෙයි නේ රවුන්ඩ් 5ක් ගිහින් තියෙන්නේ. මෙයාද රවුන්ඩ් 5? මෙයාද රවුන්ඩ් 5 ළමයි? මට හොයාගන්න බෑනේ. අවු මෙයා රවුන්ඩ් 5යි. ඒක වන්නෝස් අන්නයක් ගහලා එක්ස්පීරියන්ස් එකක් ගන්න.
යාළුවා ඉන්නවා සෙට් එක හොඳට ප්ලේ කරනවා. මෙයා මෙච්චර රෂ් යන්නේ නැහැ නේද? මෙයාට අර ගොඩක් තොට්ටු වර යාළුවා. අන්න හෝ නැතා ඌ යනවා මට. මාර ස්ටෙන්ට් එකක් තියෙන්නේ මම කොල්ලගේ First blood. අර ස්ටේබල් ගියා වැඩි දෙනවා යන වේගෙත් එක්ක. අපිට නම් බෑ. අපේ මේ වෝල් ගහිල්ලෙත් එක්කම ගේම් එක ඩ්‍රොප් වෙනවා. දැන් යා වෝල් එක ගහන්නත් කලින් ගන්න එක හිට් කරලා ගහලා ඉවරයි බා. PC එකට chances නෑ මල්ලි යන්න අය පැනල් වයිරල් වෙලා පවුදුරක්කට ගහුවත් ආයෙත් පැනල්. අර බෑන්ඩ් එකේ උන්ට ලැජ්ජ නැතුව ආයෙ බොට් account හදාගෙනත් ගන්නවා රීජන් බා. ආනක ලෙට්ටුවද? Double kill. හොද account ටිකක් දැනට නේ දැන් කරන්න දෙයක් නෑ ගේම් එකත් එපා වෙලා තියෙන්නේ බොක වෙලා තියෙන්නේ නෑ. උන්ට ආශ්‍රයයක් නෑ උන් දැන් බොට් account හදාගෙන අර හොඳට ගහන්නේ උන්ට එපා කරනවා. මේ අම්මපා. හොඳ වැඩ. Ace. Holy shit තුනේ තියලා ගහයි කියන කට්ටිය දෙන්න හાર્ට් ඇස්සා. මේ යකා බලන්නේ අය. වෙලාවට එකෙක්ට ගහලා අනේ සෝරි ඈ මං අර gift count කර ඉතියේ. First blood. ඉවරයි one more. වෙන හුඟ කාලයකට පස්සේ අපි නොහිතපු ප්ලේන් එක විනර් කෙනෙක් බලන්න යන්නේ. හරිම සතුටුයි. මට මතක ඇති කාලෙක මම මෙයා තරම් ක්වික් ගහන මොබයිල් ප්ලේ කෙනෙක් දැක්කේ නෑ. Double kill. කියන්න ඕනේ නෑනේ වටිනාකම දෙන්න ඕනේ කෙනාට උපරිමේ. මේ වගේ ගහන කොල්ලෙක් මම හුඟ කාලෙකින් නැති. Triple kill. කොල්ලෙම එරික් කියලා කොල්ලෙක් ඉන්නවා ගේම් එකේ මම හිතුවා එරික් මල්ලිද කියලා. ඔරත් සුල්තාන් කොල්ලෙක් තමයි. ඕපන් ගහනවා. යෝ 4ට 3ක් වශයෙන් සෝරි 4ට 7ක් වශයෙන් මේ පැත්තෙන් කිල් 20ද 30ද දාඩියක් දැම්ම බං මේ මැච් එක කාස්ට් කරලා එලිමිනේෂන් 33ක් එක්ක මේ පැත්තෙන් ඩැමේජ් 14000ක් දා ගන්නවා කොල්ල 14231ක් දාගෙන කොල්ල මේ පැත්තෙන් after long time සුල්තාන් account එකකින් මේ වගේ account එකකට හැකක් දාලා ගහනවා කියන්නේ ඌ අමු මෝඩෙක් ඒ වගේ බහූත කමෙන්ට් නම් දාන්න එපා ඉතින් ඔළුවෙන් හිතන එකාට තේරෙනවා ඉතින් හැක් ගන්න එපා මේ ඇවිල්ලා region play කෙනෙක් region 1 නෙමෙයි second හරිද පෙන්නුවේ නැති වුණා හරිද මේ තමයි real mobile playing අපි බලාපොරොත්තු වෙන එකෙත් උපරිමය කොල්ලා ඔය ටිකට කියලා group එකකුත් හදාගෙන අපි join වෙලා බලමු කවුද ඉන්නේ කියලා ශානාගේ group එකේ ඉන්නේ ශානා මල්ලි